හලෝ ගයිස්, ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මගේ අලුත්ම තවත් රිවිව් එකක් සමග. ඉතින් අද මම ගියේ පීසා හට් එකට. ඉතින් අපි බලමු මම ගත්තේ අද පීසා හට් එකෙන් ගණන් අඩුවෙන්ම ගන්නවා. ඒ කියන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ගණන් අඩුවට තියෙන දේවල් කරන්න කියලා. ඉතින් මම අද ගියේ පීසා හට් එකට. ඒකෙන් මම පර්චේස් කරේ අද garlic bread portion එකයි sausage delight personal pan pizza එකක් තමයි මේ අද මම ගත්තේ. මේ තියෙන බිල් එක බිල් එක අද සම්පූර්ණ කොස්ට් එක වුණා මේ දෙකටම 1450ක්. ඉතින් අපි වැඩි කතා නැතුව අන්පැක් කරගෙන බලමු මොනවද කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා. අපිට ඒත් එක්කම හම්බ වුණා මේ සෝස් පැකට් එකක්. අපි ඒකත් එක්ක try කරලා බලමු. ඒක විතරයි හම්බුනේ, ටිෂුස් අපිට හම්බුන්නේ නැහැ. ඉතින් පීසා හට් එකේ පර්සනල් පෑන් පීස් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි පීසා හට් එකේ තියෙන ගණන් අඩුම පීස් එක තමයි මේක. මම ගත්තේ ඒගොල්ලන්ගේ රේන්ජ් තියෙන සිග්නේචර් එහෙම රේන්ජ් ගොඩක් තියෙනවා. ඒ රේන්ජ් එකෙන් අඩුම රේන්ජ් එක තමයි මම අද පර්චේස් කරේ. අපි ඉස්සෙල්ලාම garlic bread එක ඕපන් කරගෙන ඉමුද? මේ තියෙන garlic bread එක. garlic bread එක උනා ගාන හරියට 530ක් වුණා garlic bread සම්පූර්ණ ලොකු පෝෂන් එක. මේ තමයි සම්පූර්ණ පෝෂන් එක. garlic bread අපි ඕපන් කරගෙන බලමු. මේ තමයි තියෙන්නේ. පීස් එකත් ඕපන් කරගමු. sausage delight personal pan pizza එක. හොඳ weight එකක් තියෙනවා. බලමු try කරලා ඒක try කරන්න කලින් අපි මේක try කරලා බලමු. garlic bread. මේක තමයි තියෙන garlic bread එක. हम ट्राई कर ඇත්තටම guys හොඳ රහක් එනවා. garlic රස හොඳට එනවා. හොඳ soft එකට තියෙනවා. අනිත් එක හොඳට කන්න ඕනි කෙනෙක්ට පහසුවට ලස්සනට හදලා තියෙනවා. ස්මෙල් එක නියමයි. දැනට මේක පොඩ්ඩක් මෙතනින් පැත්තකින් තියලා try කරලා බලමු අපේ පීස් එක. sausage delight personal pan pizza එක. මෙහෙම තමයි බදා ගන්න පුළුවන් වෙන්නේ. okay. ඇත්තනම් මේකේ තියෙන සොසේජස් විතර ඇඩ් කරලා තියෙන මීට් එකකට ඊට අමතරව අපිට
ඔනියන් කැරට් එකක් බලා ගන්න පුළුවන්. ඒවම තක්කාලි දාලා තියෙනවා. ඒ වගේම මේකේ චීස් ඩබල් චීස් ලේයර් එකක් තමයි තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ චීස් ඉස්සෙල්ලාම දාලා ඉවරලා මේ අයිටම් ටික දාලා ආයේ චීස් දාලා තමයි මේ චීස් ඩබල් ලේයර් එකක් තමයි තියෙනවා කියන්නේ. අපි බලමු try කරමු. ඇත්තටම රසයි. ෆස්ට් බයිට් එකම මාරම රහත් දැනුණා. ඒ වගේම හොඳට සොෆ්ට් එකට තියෙනවා මේ. හොඳ හයිය නෑ නිකන් අර කන්න අමාරු කෑල්ල නෑ. හොඳට අපලා ඕන කෙනෙක්ට කන්න පුළුවන්, පොඩි කෙනෙක්ට උනත් කන්න පුළුවන් හොඳ හයිය කෑලි තියෙනවා. ඉතින් පීස් එක රසයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් try කරලා බලන්න. ඉතින් ගානත් රුපියල් 820ක් වගේ වියදම් කරනකොට මේ වගේ එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. අපි සෝස් ටිකක් දාලා try කරලා බලමු. වෙනම රසක් එනවා. වෙනම රසක් එනවා. අපි garlic bread එක try කරලා බලමු අපි sauce එක. ඉතින් මේ garlic bread full portion එකට එන්නේ garlic bread කෑලි 6ක් තමයි එන්නේ full portion එකට. ඔයගොල්ලෝ try කරලා බලන්න. රුපියල් 530ක් වගේ තමයි වෙන්නේ garlic bread.
garlic bread ඉවරයි. අතන මේ පොයිල් එක එන හින්දා හොඳ අර රස්නෙට garlic bread ටික තාම තියෙනවා හොඳට. අපි ඉතින් කැලි දෙයක් කරලා try කරමු. අන්තිම කෑල්ල මේක ඇත්තටම මේ ස්මෝල් එක කෑලි 4කට තමයි කපලා තින්නේ. ස්මෝල් එක කෑලි 4කට, මීඩියම් එක කෑලි 6කට, ලාර්ජ් එක කෑලි 8කට තමයි ඒගොල්ලෝ කපන්නේ. අන්තිම කෑල්ල චීස් රස ආපහු සොසේජස් වල රස ආය මේකේ තියෙන ඔනියන් වල ආය ටොමැටෝස් වල රස ඔක්කොම හොඳට එනවා. අනිත් මේ බ්‍රෙඩ් එක ඔයගොල්ලෝ හදන්න දෙනවා. මාරම සොෆ්ට් එකකටම තියෙනවා නියමනවා. එහෙනම් guys ඔන්නෝක තමයි පීසා විස්තරේ. අද මම ගෙනා සොසේජ් ඩිලයිට් එක. ඉතින් ඊළඟට ආපහු තව පීසාත් try කරලා බලන්න. කියන්නේ මම අද කරේ ගණන් අඩුම. කියන්නේ පීසා හට්ටේ ගණන් අඩුම පීසා එක තමයි මේක. මීට අමතරව තව පීසා වර්ග 4ක් විතර තියෙනවා. මේ 4ත් මම කරගෙන යන්නම්. ඒ කියන්නේ මේ රේන්ජ් එකේ තියෙන තව පීසා වර්ග 4ක් විතර තියෙනවා. ඒ 4මත් මම ඉස්සර අරන් එන්න. ඉතින් එහෙනම් subscribe කරලා තියාගන්න, මගේ අලුත්ම වීඩියෝ බලන්න. ඒ වගේම notification on කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න. අද මෙතරයි කියන්නේ බඩ පිරෙනවද? ඕකනේ ගන්න ප්‍රශ්නේ. බඩ පිරෙනවා කියලා කියන්න පුළුවන්. කියන්නේ සාමාන්‍ය කෙනෙකුට එකකින් එකක් කාලි වෙලා ෂේප් වෙන්න පුළුවන්. කොහොම හරි මං මේකට එදා මම කාපු මොකද මෙල්ට්ස් එකට වඩා
මේක වටිනවා කියලා මම හිතනවා. මොකද මේක 820 මෙල්ට්ස් එක 1050ක් හරි 1060ක් වගේ වුණා. ඉතින් ඊට වැඩිය මං හිතනවා මේ පීස් එක වටිනවා කියලා. ඒකින්ද try කරලා බලන්න මේක මෙල්ට්ස් එක ගන්නවට වඩා මං හිතන්නේ ඒක වටිනවා. ඉතින් ප්‍රොමෝෂන් කිරිලා නෙමෙයි දන්නවනේ. ඉතින් එකකට බැලන ලෙවල් එකක් හොඳයි කියන ප්‍රොමෝෂන් නෙමෙයි. හරි එහෙනම් කට්ටියටම එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හැමෝටම ජය.